එදාරෑ කොළඹ සුපෝවෝග්ගේ මහල් නිවාසයකට පොලිස් පරීක්ෂක විමුක්ති ඇතුළු වෙන්නේ අමිහිරි අපරාධයක් විමර්ශනය කරන්නයි. එතන ලේවිලක් මත වැටී සිටියේ නෙතුළි නම් රෝමත් තරුණ මවගේ නිසල සිරුරයි. නෙතුළුගේ සැමියා ප්‍රකට ව්‍යාපාරික කුෂාන් එතනට ඇවිත් කෑ ගහලා අඬනවා. පෙනෙන විදිහට මේක නිවසට පැනපු හොරෙක් කරපු මිනිමරුමක්. නමුත් විමුක්තිගේ හදවත කීරි ගැසී ගියේ යාබද කාමරයේ ඇඳක් යට ලේ ගෑවුණු Tamanගේ මවගේ ස්කාෆ් එකක් තුරුල් කරගෙන වියුලුවෙන් හැංගී සිටි නෙතුළුගේ අවුරුදු 4ක පුංචි දියණියව දුටු විටයි. අපරාධ ස්ථාන පරීක්ෂකවරු විමුක්තියට කියනවා සර් දොරවල් කඩලා නැහැ. ඒ කියන්නේ මිනිමාරුවක් ගේ ඇතුළට ඇවිත් තියෙන්නේ නෙතුළුගේ කැමැත්තෙන්. විමුක්ති නෙතුළුගේ නිදන කාමරයේ සිවුම්ම පරීක්ෂා කරද්දී ඇගේ මේකප් පෙට්ටියක රහස් ලාච්චුවක් හොයාගන්නවා. ඒ ලාච්චුව ඇතුලේ තියෙන්නේ රහස්ගත ජංගම දුරකථනයක් සහ ලියුමක්. අපිට තවත් මේක හංගන්න බෑ. කුෂාන් දැනගත්තොත් අපි දෙන්නවම මරාවි. යනුවෙන් එහි ලියා තිබුණා. ඉන් පැහැදිලි වෙන්නේ නෙතුළුට අනියම් සම්බන්ධයක් තිබුණු බවයි.